ඊසර ටීවී අන්තර්ජාල නාලිකාවට ඔබ ඉතාම ආදරෙන් පිළිගන්නවා. නීතිය ඔබ වැඩසටහන යටතේ අද කෙටි පරිණිය කියන බලාපොරොත්තු වෙන මාර්ග අයිතිය පිළිබඳව. විශේෂයෙන්ම නිවසක් හැදුවොත් එහෙම නැත්නම් ඉඩමක් ගත්තොත් මේ ඉඩමට යන්න මාර්ගයක් තිබීම කියන එක අත්‍යවශ්‍යම කාරණා. ඔබේ ඉඩම එහෙම නැත්නම් නිවස තියෙන්නේ ප්‍රධාන පාරකට මුහුණලා නම් මාර්ග අයිතියක් වෙන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් දැන් ඔබ දන්නවා විශාල ඉඩම් කැබලි කුඩා කැබලි කරලා විකුණනවා. එහෙම අවස්ථාවලදී මාර්ගයක් දැමීම පිළිබඳ අවශ්‍යතාවයක් මතුවෙනවා. මොකද ඒ හැම කොටසක්ම ප්‍රධාන මාර්ග විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ මාර්ගායිති වෙන ප්‍රශ්නවලදී අපි දැකලා තියෙනවා හරියකට මාර්ගායිතියක් නැති වුණාම ඊට මිලදී ගන්නකොට මාර්ගායිතියක් පිළිබඳ ඒ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න සමහර අයට උසාවියක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි ඉඩමක් මිලදී ගැනීමේදී ප්‍රකාශ මහත්ෙක් ලැබුව ඔප්පල් ලිවීමේදී ඒ ඉඩමට තියෙන මාර්ගය පිළිබඳව ඉතාම පැහැදිලිව විමසලා හොඳ අවබෝධයකින් යුතුව තමයි ඉඩමක් ගන්න ඕනේ. මේ මාර්ගායිතියක් නැති මාර්ගායිතිය සඳහන් නොවෙච්ච ඉඩමක් ගන්න එකේ විශාල ගැටලුවක් තියෙනවා. එතකොට හුඟක් වෙලාවට මාර්ගායිතිය කියන එක හුඟක් වෙලාවට තමන්ගේ ඉඩමෙන් තියෙනවා ඇර සමහර ලාවට වෙනත් ඉඩමකින් වෙනත් දේපලකින් තමයි මාර්ගය ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි කියනවා එකට මාර්ග පරවස්ථායිතියක් කියලා තියෙනවා. එතකොට මේක වෙනත් දේපලකින් යන නමුත් ඒ දේපලේ මේ යාමීම සඳහා අයිතිවාසිකමක් විදියට තවත් පුද්ගලයෙකුට ලැබිලා තියෙන දෙයක්. ඒකට මේක තමයි මාර්ග පරවස්ථා අයිතිය. එතකොට මේ අයිතිවාසිකම අපි නිවැරදිව පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි මේ මාර්ග අයිතියක් තියෙන එහෙම මාර්ග පරවස්ථා අයිතියක් තියෙන ඉඩමක් ගත්තම ඒ ඉඩමේ කලින් පුද්ගලයා භුක්ති විඳපු ඒ පරවස්ථා අයිතිය. ඒ කියන්නේ කලින් පුද්ගලයාට ඒ දේපල හරහා යාම ඒ කියන්නේ ඒ තමන්ගේ ඉඩමට තවත් දේපලක් කරා යාමට එමට තිබිච්ච අයිතිය ඒ මිලදී ගත්තාට පස්සේ අපිට අයිතිවාසිකමක් ලැබෙනවා. එතකොට ඊළඟට තමයි තවත් එකක් අලුතෙන් මෙහෙම කරන ඒ දේපලත් එක්ක එන ඒ මාර්ග අයිතිය අපි දීර්ඝ කාලයක් භුක්ති විඳීමෙන් එහෙම නැත්නම් අවුරුදු 10ක් භුක්ති විඳොත් එහෙම අපිට කාලාවරෝධී අයිතියක් විදියට ඒක ස්ථිරව ලැබෙනවා. ඒක නිසා තමයි සමහර අය තමන්ගේ ඉඩම් වලින් කට්ටියකට හදිසියෙවත් යන්න දෙන්නේ නැත්තේ. එහෙම ගියාම ඒක කාලයක් ගියොත් එහෙම ඒක ගිය පුද්ගලයාගේ අයිතිවාසිකමක් බවට පත් වෙනවා. එතන මේ මාර්ග පරවස්ථාවලදී මතුවෙන ගැටලු කීපයක් තියෙනවා. ප්‍රධාන ඒවා පහක් තියෙනවා. මම ඒක දැන් කියන්නම්. එතකොට දැන් අපිට මාර්ග පරවස්ථා අයිතියක් ලැබුණම සමහර අය පරවස්ථා අයිතිය වැරදි ආකාරයෙන් භාවිත කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඒ මාර්ග කොටසේ අපි පොඩි පෙට්ටි කරයක් දැම්මොත් ඒතර අපේ පරවස්ථා අයිතිය ලැබලා දීලා තියෙන්නේ පෙට්ටි කරයක් දාන්න නෙවෙයි. පරවස්ථා අයිතිය අපිට ලැබලා දීලා තියෙන්නේ ඒ මාර්ගය යාම සහ ඊම සඳහා පාවිච්චි කිරීමට පමණයි. ඒතර පරවස්ථාවක් මාර්ග පරවස්ථාව දුන්නම ඒකේ අර විදිහේ දෙයක් කරන්න. ඒ කියන්නේ පෙට්ටි කරයක් දාන්නවත් වෙන මොනවත් කරන්නවත් බෝඩ් එකට වන්නවත් මොනවත් කරන්න අයිතියක් නැහැ. එහෙමනම් ඒ පරවස්ථා හිමිකාරව තව ඉන්නවනම් ඒගොල්ලන් අහලා තමයි ඒක කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟ එක තමයි දැන් අපිට පරවස්ථාවක් තියෙනවා. ඒ මාර්ගය අපි දැන් පාවිච්චි කරනවා. ඒතකොට අපිට පේනවා ඒ අල්ලපු ඉඩමෙන් ගියොත් අපිට ලේසි මාර්ගයක් හම්බ වෙනවා කියලා. එතකොට සමහර අය එතකොට මේක ගැන අමතක කරලා ලේසි මාර්ගය පාවිච්චි කරන්න පෙළඹෙනවා. නමුත් අපිට නීතිමය අයිතියක් ලැබෙන්නේ නැහැ. අපිට පාරක් තියෙනවා නම් පාවිච්චි කළ හැකි පාරක් තියෙනවා නම් අපිට පාරක් නැහැ කියලා වෙනත් පාරක් ලබා ගන්න නීතිමය අයිතියක් ලැබෙන්නේ නැහැ. අපිට ඒක නිසා අර අපිට
පරවතාව අම් වෙලා තියෙන මාර්ගය තමයි දිගටම පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි හිතමු අපිට පරසාවක් කවුරු හරි දෙනවා. දුන්නාට පස්සේ ඒ පුද්ගලයාට ඕන වෙනවා ඒ පාර වහලා වෙනත් තැනකින් පාරක් දෙන්න. ඒ කියන්නේ ඉදම අයිති පුද්ගලයාට. අපේ ඉදම තියෙනවා. අපි කාගේ හරි ඉදමකින් තමයි මාර්ග පරසාව ඇති කරලා තියෙන්නේ. නමුත් ඒ පුද්ගලයාට අයිති වෙනවා මේක වෙනස් කරන්න. නමුත් ඒ පුද්ගලයාටත් ඒක වෙනස් කරන්න බෑ අපේ කැමැත්තක් නැතුව. ඒක වෙනස් කරන්න පුළුවන්. නමුත් ඒතර අපිට මේ මාර්ගය 3 දෙනෙක් පාවිච්චි කරනවා කියලා හිතන්න. ඒතර 3 දෙනාගේම එකඟතාවයක් තියාගෙන තමයි මේ මාර්ගය භාවිතා කරන්න වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වෙනස් කිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අපි හිතමු මේ ඉඩමක් තියෙනවා. ඒ ඉනවනේ පාරක් ඇත්තෙම නැහැ. හරි අපිට දෙමාපියන්ගෙන් හම්බෙච්ච එකක් මක් කරේනවා. ඉඩමට පාරක් නැහැ. එහෙම වුණාම අපිට පාරක් ලබා ගන්න පුළුවන්. ඒකට අපි අධිකරණයට යන්න ඕනේ. අධිකරණයට ගිහිල්ලා කියන්න ඕනේ අපිට පාරක් නැහැ. මොකද පාරක් ඉඩමකට නිවසකට පාරක් තිබීම මිනිසුන්ගේ මූලික අයිතියක් විදිහට තමයි සලකන්නේ. ඒක නිසා අධිකරණය උත්සාහ කරනවා ඒ පුද්ගලයාට ඒ ඉඩමට පාරක් ලබා දෙන්න. එතකොට මේ පාරක් ලබා දෙන්න තියෙන්නේ මම හිතන්නේ මෙන්න කාගෙන් හරි ඉඩමකින් තමයි උඩ යන්න වෙන්නේ. එතකොට ඒ ඉඩම යම්කිසි කොටසක් පාර සඳහා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා අය ඉඩම අයිති පුද්ගලයාගෙන් අර කොටස මිලදී ගැනීමක් කරන්න. අධිකරණයෙන් කරන්නේ ඒ පුද්ගලයාට මේක මේ විකුණන්න කියලා අධිකරණයෙන් ගන්න තීරණය කරන්නේ නැහැ. තීරණය කරලා සාධාරණ ගන්නට එහෙම අපිට මාර්ග පරවස්තාවයක් ලබා ගන්න පුළුවන්. එතකොට හවුලේ අයිතිවාසිකම් තියෙන ඉඩමක් තියෙනවා නම් ඒකේ මාර්ග පරවස්තාවයක් අලුතෙන් ඇති කර ගන්නවා. අපි ඒකෙන් මාර්ගයක් අලුතෙන් ඇති කර ගන්නවා නම් එක පුද්ගලයෙක් කැමැත්තක් දීලා හරියන්නේ නැහැ. මොකද ඒ හවුල් ඉඩම ඒ සියලු දෙනාටම එක වාගේ අයිතියක් තියෙනවා. ඒක නිසා එහෙම තැනකින් මාර්ග පරවස්තාවක් ඇති කර ගන්නවා නම් අර හවුල් අයිතිවාසිකම් තියෙන සියලුම දෙනාගෙන් කැමැත්ත අරගෙන තමයි ඒක ඇති කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඉදන් කඩා දීමේදී ගෙවල් 3ක් ගෙවල් 6ක් වගේ අපි දන්න එක මේ වෙන්දේසි කරන ඩංගල ප්‍රමාණය අනුව තියන්න ඕනේ පාරවල් වල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ගෙවල් 3ක් තියෙන එක නම් අඩි 10ක පළල පාරක් තියෙන්න ඕනේ. අඩි 166ක් ඒ පාර දුර වෙන්න ඕනේ. නිවාස එක 4-8 අතර තියෙනවා නම් අඩි 15ක පාරක් තියෙන්න ඕනේ. අඩි 333ක දිගක් තියෙනවා. මේ වගේ ඇත්තට මේ නීති රීති ඇති කරලා තියෙන්නේ මිනිසුන්ට අපහසුතාවයක් නොමැතිව ඒ ගමන් බිමන් යාම ඇති කර ගන්න තමයි තියලා තියෙන්නේ. ඊළඟට සමහර වෙලාවට මේවා යම් වෙනස් ක්‍රීම් කරන්න මේ පාරවල් සම්බන්ධ අපි දන්නවා මහා මාර්ග සම්බන්ධ ආදී එක තියෙනවා, ප්‍රාදේශීය සභා තියෙනවා, නගර සභා තියෙනවා. ඒවත් සම්බන්ධ වෙලා යම් දෙයක් තීමක් කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ අපි ඔක්කොක් ලියා ගන්නකොට හැම වෙලාවෙම ඒකේ ඒ ඉඩමට යන්න තියෙන මාර්ගය එමෙතක පරවශාතායිතියක්ද ඒ කියන්නේ කෙලින්ම ඒ ඉඩමම තියෙන මාර්ගයක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ පරවශායිතිය ඒ යාමීම් ප්‍රවේශ මාර්ග පිළිබඳ අනිවාර්යම ඔක්කොව විතරක් නෙවෙයි ඒක සඳහා අඳින පිඹුර මිනුම් දොරවල අඳින පිඹුර තියෙනවනේ. ඒ පිඹුරේත් අපි ඒක සටහන් කරලා තියාගන්න ඕනේ. ඒතර අපේ පිඹුරෙත් තියෙනවා අපේ ඔප්පෙත් තියෙනවා අපිට කිසි දවසක ප්‍රශ්නයක් වෙන්නේ මේ දීර්ඝ කාලන කරදර වලට පාත්‍ර වන නඩුව වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි තුමුකෝ එක ගයක් තියෙනවා පිටිපස්සේ. එතකොට ඉස්සරහින් ගයක් හදලා තියෙනවා. එතනින් අඩි 3ක විතර පාරක් යාට පිටිපස්සට දීලා තියෙනවා යන්න. යාගේ පිටිපස්සේ යාගේම තමයි ඒ පාර. යාගේම ඉඳන්. එතකොට ඊට පස්සේ තාප්පයක් තියෙනවා. යාට අඩි 3යි තියෙන්නේ. එතකොට ඒ තාප්පේ කරලා අරයාට අඩි 10ක් කරගන්න උසාවියෙන් ගියොත් දෙනවද? එහෙම නැත්නම් ඒ 3 විතර දෙයාට අයිති නෑ. සාමාන්‍යයෙන් දැනට පාවිච්චි කරපු පාර අයිතිය තමයි තියෙන්නේ. ඒ අර පාරක් පළල් කරගන්න කියලා අධිකරණයෙන් දෙන්නේ නෑ. හැබැයි අර එක්කෙනා කැමැත්තක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. එයා අකමැති වුණොත් ඒක පළල් කරන්න කියන්නේ යන්නම පාරක් නැත්තම් තමයි අර විදිය අධිකරණය වෙන්නේ. ඒ කියන්නේ වාහනේ යන්න ලොරි යන්න කියලා එහෙම අධිකරණයෙන් දීන්නවත් දෙන්නේ නෑ.
යන්න පාරක් නැත්තම් අධිකරණ දෙනවා. නමුත් පාරක් තියෙනවා නම් ඒ පාරට තියෙන අයිතිවාසිකම තමයි ලබා දෙන්නේ.